හිතන්න ඔයාගේ සපත්තු දෙක පාරට දිය වෙලා ඇලෙනවා. වාහනයක ඩෑෂ්බෝඩ් එක උණු වෙලා අත තිබ්බ ගමන් හැම පිච්චිලා බිබිලි දානවා. එළියට බැස්ස ගමන් හුස්ම ගන්නකොට පෙනහලු පිච්චෙනවා වගේ දැනෙනවා. සාක්කුවේ තියෙන ප්ලාස්ටික් පෑනක් දිය වෙනවා. ඔව් මේ තමයි නිරයේ දොරටුව කියලා හඳුන්වන පෘථුවියේ ජීවත් වෙන අමාරුම තැන. ලොව උණුසුම්ම පොළව. ආයුබෝවන් නොදුටු ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකෙන් අපි ගියා ලෝකේ ශීතලම නගරය රුසියාවේ යකුට්ස් වලට. ඍණ 64 ග්‍රෑම් සෙල්සියස් දී මිනිස්සුන්ගේ අස්පිහාටු තයිස් වෙන හැටි අපි බැලුවා. අද අපි යන්නේ පෘථුවියේ අනිත් අන්තයට. උෂ්ණත්වමානයේ පුපුරන තරමට රස්නේ තැනකට. මිනිස්සුන්ව විනාඩි 10න් මරන්න පුළුවන් ලෝකේ උණුසුම්ම කාන්තාරයට. ලෝකේ උණුසුම්ම තැන කියන කිරුළට තරඟ කරන තැන් දෙකක් තියෙනවා. පළවෙනි තැන ඇමරිකාවේ ඩෙත් වැලි හෙවත් මරණයේ නිම්නය. 1913 ජූලි 10 වෙනිදා මෙහි ෆර්නස් ක්‍රීක් කියන තැන වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 56.7ක් විදියට නිල වශයෙන් වාර්තා වුණා. ඒක තමයි අදටත් පෘථුවියේ නිල වශයෙන් වාර්තා වුණු වැඩිම වායු උෂ්ණත්වය. මේක අපි ගෙදර නාන උණු වතුරේ උෂ්ණත්වයටත් වඩා වැඩි. හැබැයි මේ මැන්නේ සෙවනේ තියපු උෂ්ණත්වමානයකින්. කෙලින්ම අවුවේ බිමේ උෂ්ණත්වය 93.9 ග්‍රෑම් වෙනකම් වාර්තා වෙලා තියෙනවා. දෙවෙනි ඉරානයේ ලූට් කාන්තාරයේ හැවත් දෂ්ටේ ලූට්. මිනිස්සු ජීවත් වෙන්නේ නැති නිසා මෙහි උෂ්ණත්වමාන නැහැ. ඒත් NASA එකේ ඇක්වා සැටලයිට් එකෙන් මැන්න දත්තවලට අනුව 2005 දී මෙහි පොළවේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් 70.7ක් වුණා. ඒ කියන්නේ තාච්චියක් නැතුව පාරෙම බිත්තරයක් බදින්න පුළුවන්. ස්ටේක් එකක් වුණත් මිනිත්තු 5න් හදාගන්න පුළුවන් රස්නයක්. ඒ කියන්නේ වාතයේ උණුසුම්ම තැන ඩෙත් වැලි. ඒත් පොළව උණුසුම්ම තැන ලූට් කාන්තාරය. හරි මෙච්චර රස්නේ තැනක මිනිස්සු කොහොමද ඉන්නේ? ඩෙත් වැලි එකේ ෆර්නස් ක්‍රීක් කියලා පොඩි ගමක් තියෙනවා. 300ක් විතර ජීවත් වෙනවා. එයාලා ජීවත් වෙන්නේ මේ නීති 4ට යටත්ද. නීති 1 දවල් 10 සිට හවස 4 වෙනකන් එළියට යාම තහනම්. ගිම්හාන කාලේ දවල් කාලෙට එළියේ ඉන්න එක මරණ වරන්තුවක් අස්සන් කරනවා වගේ වැඩක්. හුස්ම ගන්නකොට කටින් යන වාතය පවා අංගේ වතුර ඉක්මනටම හූරන් යනවා. ගොඩක් සංචාරකයෝ මැරිලා තින්නේ මේ වැරද්ද නිසා. වතුර ලීටර් 10කට වඩා බොන්න. සාමාන්‍ය මිනිස්සෙක් දවසකට වතුර ලීටර් 2ක් බොනවා නම් මෙහි ඉන්න කෙනෙක් ලීටර් 8 සිට 10ක් බොනවා. ඒත් දාඩිය දාලා නෙවෙයි වතුර නැති වෙන්නේ. වියලි වාතය නිසා කටින් නහයින් සමෙන් ඉක්මනටම වතුර වාෂ්ප වෙලා යනවා. දාඩිය දානවා කියලා දැනෙන්නේවත් නැහැ. කාර් එකක් කියන්නේ දුවන උන්දුනක්. හිතන්න ඔයාගේ කාර් එක නතර වුණා. AC නැතුව ගියා. විනාඩි 10ක් ඇතුළත කාර් එක ඇතුලේ උෂ්ණත්වය 70.9ක් පනිනවා. ජනේල ඇරියත් වැඩක් නැහැ. මොකද එළිය වාතයත් 56ටත් වැඩි. හැම අවුරුද්දකම වගේ කාර් කැඩිලා මිනිස්සු මැරෙනවා. රෑටත් නිදහසක් නැහැ. ඩෙත් වැලි එකේ රෑටත් උෂ්ණත්වය සෙල්සියස් 4ට වඩා අඩු වෙන්නේ නැති දවස් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ දවල් වගේ රස්නයක් රෑ 12ටත් තියෙනවා. AC නැතුව නිදාගන්න බෑ. ඩෙත් වැලි එකේ තියෙන අමුතුම දේවල් 3ක්. එක ඇවිදින ගල්. රේස් ට්‍රැක් ප්ලායා කියන තැන තොන් ගානක් බර ගල් කැට නිකම්ම පොළවේ ඇදිලා යනවා. පස්සේ දිගට පාරකුත් හැදෙනවා. අවුරුදු 70ක් විද්‍යාඥයෝ මේකට උත්තර හෙව්වා. අන්තිමට 2014 දී හොයාගත්තා. ශීත කාලේ රැට හැදෙන තුනේ අයිස් තට්ටුවක් උඩට උදේට හමන සුළඟින් තමයි මේ ගල් තල්ලු වෙන්නේ. 2 වහින වැස්ස පොළවට වදින්නේ නැහැ. විර්ග කියන සංසිද්ධියක් මෙහි සුලභයි. ආසේ වැහි වලාකුළු හැදිලා වැස්ස වහිනවා. ඒත් පොළවට මීටර් 1000ක් විතර උඩදී මේ වතුර බිඳු උණුසුමට වාෂ්ප වෙලා යනවා. ඒ නිසා පොළවට වැටෙන්නේ නැහැ. 3 මරණයේ නිම්නේ කියන නම 1849 දී රත්තරන් හොයන්න කැලිෆෝනියා ගියපු පිරිසක් පාර වරද්දගෙන මේ නිම්නේට ආවා. වතුර නැතුව ගොඩක් අය මැරුණා. සති ගානකට පස්සේ යන්තම් කීප දෙනෙක් පණ බේරන් ගියා. යන ගමන් එකෙක් හැරිලා කිව්වා ගුඩ් බයි ඩෙත් වැලි කියලා. එදා ඉඳන් ඒ නම හැදුනා. ඉතින් මේ තමයි පෘථුවියේ තියෙන අන්ත දෙක. එක පැත්තක ඍණ 64 ග්‍රෑම් සෙල්සියස් දී කෙසෙල් කෙඩියකින් ඇණයක් ගහන්න පුළුවන්. අනිත් පැත්තේ ධන 70 ග්‍රෑම් සෙල්සියස් දී පාරේ බිත්තර බදින්න පුළුවන්. එකම ග්‍රහ ලෝකේ එකම මනුස්ස ජාති ඒ ජීවන අරගල දෙකක්. ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාට පුළුවන් ද දවසක්වත් ඩෙත් වැලි එකේ ගිම්මානයක් ගත කරන්න? ඍණ 64ද ධන 70ද කමෙන්ට් කරලා කියන්න. වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නොදුටු ලෝකේ channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න. මොකද අපි ඊළඟට ඔයාලව එක යන්නේ මීටත් වඩා පුදුම හිතන නොදුටු තැනකට. එහෙනම් අපි තවත් නොදුටු පුදුමයක් එක ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.